තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඔයාලා මේ දකින්නේ උදේ පාන්දර 5:00ට රුවන්වැලි මහා සෑය. ඉතින් හැම අවුරුද්දකම අවසානයේ වගේ මේ අවුරුද්දෙත් අවසානයේ අලුත් අවුරුද්ද ලබන්න කලින් පරණ අවුරුද්දේ අපි අනිවාර්යයෙන්ම කරන වැඩක් කරන්න තමයි මමත් මගේ හස්බන්ඩ්ත් මේ ආවේ. මේ සැරේ තියෙන විශේෂිත හේතුවක් වෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රුවන්වැලි මහා සෑයට මේ කරන පූජාවට මගේ ගෙදර මගේ අම්මත් තාත්තත් මගේ මල්ලිත් මගේ නංගිත් මගේ නෑනත් මගේ මස්සිනත් අපේ පවුලේ පොඩි සුද්දත් මේකට සහභාගී වුණා. ඒකත් අපිට මේ වෙලාවේ කියාගන්න බැරි සතුටක්. ඉතින් ඔයාලා මේ මුලින්ම දකින්නේ මමත් මගේ හස්බන්ඩ්ත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් රුවන්වැලි මහා සෑයට මුලින්ම පූජා කරන හැටි. ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිමේ පූජා කරන්න නෙළුම් මලක් හැඩයට තියෙන ආසනයකුත් අරගෙන ආවා. ඊට පස්සේ මම උදේ පාන්දර 3:00ට නැගිටලා පිළියෙල කරගත්ත කිරිපිඩි පූජාව තමයි මේ මගේ තාත්තත් එක්ක එකතු වෙලා මගේ මල්ලිත් එක්ක එකතු වෙලා පළතුරු වලින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස ගන්නේ. ඒ වගේම මම නිල් කඩ රොඩු වලින් ගිලන්පස එකකුත් දෙලුම් සහ මිදි එකතු කරලා ගිලන්පස එකකුත් සහ පැන් වීදුරුවකුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා පූජා කරා. ඒ වගේම මමත් මගේ හස්බන්ඩ්ත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වටාපොතකුත් පූජා කරා. ඒ වගේම මේ මුළු මල් ආසනයේම මල් වලින් පුරවන්න තමයි දැන් මේ අපි හැමෝම හදන්නේ. ඔයාලා දන්නවා ඇති මේ දවස්වල ගොඩක් අය පූජා කරන හයිබ්‍රිඩ් මලක් තමයි මේ දාස්පෙතිය මල. ඉතින් ඇත්තට මේ මල ගොඩක් ලස්සනයි. ඉතින් මට හිතුණා මේ සැරේ මේ හයිබ්‍රිඩ් දාස්පෙතිය මල මං දවස් දෙකකට විතර වගේ කලින් තමයි ඕඩර් කරේ. ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා මුළු මල් ආසනයේම මේ මල් වලින් ලස්සනට බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න පිළිවෙලට හදාගෙන එන හැටි තමයි ඔයාලා හැමෝම මේ දකින්නේ. ඉතින් මේ සේරම කරලා ඉවර වෙලා අවසානයේ මේක දැක්කට පස්සේ හිතට දැනෙන සතුට සැනසීම කොච්චරක්ද කියලා කියන්න බෑ. ඒ වගේම තමයි මම මේක දකින ඔයාලටත් කියනවා රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගන්න එනවනම් පාන්දරම එන්න අමතක කරන්න එපා කියලා. මොකද මට හිතෙන මට දැනෙන විදිහට පාන්දර ඒ දැනෙන හැඟීම ඒක වචන වලට විස්තර කරගන්න බෑ. ඇත්තටම පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ. දැන් මේ අපි හැමෝම සේරම අපි කර පූජාව ඉවර කරලා බුදුන් වඳින්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ මල් පූජාවත් මේ ගිලන්පස පූජාවත් ඒ වගේම මේ කිරිපිඩි පූජාවත් මේ බුදු පිළිම වහන්සේ පූජාවත් මේ වටාපත් පූජාවත් මේ තියෙන සියලුම පූජාරවන් වල ආනුබලය දකින්න ඔයාලා හැමෝටම ආශිර්වාදයක් වෙන්නම කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්ද මේ විදිහට ඉවර වෙලා ලබන්නා වූ අවුරුද්ද අපි හැමෝටම ලස්සන හොඳ අවුරුද්දක් වෙන්න කියලා මම සුබ අවුරුද්දක් වෙන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මමත් මගේ හස්බන්ඩ්ත් හිතාගෙන මාපු විදිහට මේ පූජාව කරගන්න ලැබිච්ච එක ගැන තියෙන සතුට සැනසීම කොච්චරක්ද කියලා කියාගන්න බෑ. මගේ ගෙදර අයටත් අනේක වාරයක් පින් මට මේක කරගන්න උදව් වුණාට. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.